ප්‍රභාකරන්ගේ ශුක්‍රාණුවක්. ගොඩක් කාලයකට පස්සේ මට හිතුණා මම කියපු ලස්සන කතාවක් ගැන ආයෙමත් කතා කරන්න. පහුගිය මාස 2-3කට කලින් මම කෙනෙක්ගෙන් කරදර කරලා පොත් කීපයක් ඉල්ලගත්තා. ඒ ඉල්ලගත්ත පොත් අතරින් මම කල්පනා කරා මම දැන් මොකද්ද මේ ඉල්ලගත්තේ ඔක්කොම ආස පොත් ටිකක්. මොකද්ද මුලින්ම කියවල ඉවර කරන්න කියලා. ඊට පස්සේ මට මෙන්න මේ පොත තමයි මම තෝරගත්තේ කියවල ඉවර කරන්න. පිරිමි ගොඩයි මං විතරයි කියන උපුල් ශාන්ත සන්නස්කලයන්ගේ නව කතාවක්. 2012 අවුරුද්දේ සම්නින්ද ප්‍රකාශකයක් විදියට තමයි මේ පොත එළියට එන්නේ. මේ පොතේ පිටිපස්සේ පුංචි සටහනක් තියෙනවා අර ප්‍රභාකරන්ගේ ශුක්‍රාණුවේ කතාවක්. මේ පොතේ ඉන්න කාන්තා චරිතයක තැනක හීනයක් දකිනවා. උදේ වෙනකොට එයාගේ පොඩ දැකපු හීනේ බරපතලකමට පොඩ්ඩක් ඇඟ රත් වෙලා එයා කල්පනා කරන වැඩට යන්නෙත් නැතුව. ඒ වෙලාවෙදි ළඟ ඉන්න කෙනා අහනවා වැඩට යන්නේ නැද්දයි කල්පනා කරන්නේ මොකද්ද ප්‍රශ්න ඔය ඇඟත් එක්ක රත්ලා මොකද්ද උනේ කියලා. ඒ වෙලාවෙදි යා කියනවා මම දැක්ක හීනයක් කියලා. ළඟ ඉන්න කෙනා අහනවා නරක හීනයක්ද මොකද්ද දැක්කේ කියලා. නෑ නරක හීනයක් නෙමෙයි ඒක දරු හීනයක්. මම දැක්ක ප්‍රභාකරන්ගේ ශුක්‍රාණුවක් නන්දිකඩාල් කලපුව හරහා මේ හුලඟක් ඇවිල්ලා ඒ ශුක්‍රාණුව මගේ බඩේ තැම්පත් වෙනවා කියලා. ඒ වෙලාවෙදී අනිත් කෙනා අහනවා මොකද දැන් කරන්න හිතන් ඉන්නේ කියලා. ඒ වෙලාවේදී ගානු කෙනා කියනවා මං හිතාගෙන ඉන්නේ ඒ දරුවව හදන්න කියලා. ඉතින් ඒ අන්තිම වාක්‍යය කියුවට පස්සේ මං හිතුවා හරි මේක තමයි මුලින්ම කියවල ඉවර කරන්න කියලා. මොකද මං ඒ වෙලාවේ බලාපොරොත්තු වුණා මේ පොත ඇතුලේ ඒ චරිතය හා සම්බන්ධ ලොකු ෆයිට් එකක් ඇති. මේ පොතේ පුරාවටම ඇත්තේ ෆයිට් එකට එයාගේ ජීවිතෙන්ම එයාගේ චරිතෙන් එයාගේ ආත්මයෙන්ම දෙන්න පුළුවන් රියැක්ට් එක වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මම මේක කියවන්න ගත්තා. මම මගේ ජීවිතේ ප්‍රේමය ගැන පණිවිඩයක් ඉගෙන ගත්ත වටිනම පොතක් කියලා කියන්න පුළුවන් සහ උපුල් ශාන්ත සන්නස්කලයන්ට ස්තුතිවන්ත වෙනවා මම. ප්‍රේමය මේ තරම් වගකීම් සහගත විය යුතුයි කියන කාරණාව මේ වගේ නවකතාවක් කරහා පාඨකයන්ට මේ ලෝකෙට එළියට දුන්නට මේ පොතේ අවසානෙට සිද්ධ වෙන්නේ එයා ගෑනු කෙනාගේ චරිතේ ගොඩාක් දේවල් සිද්ධ වෙලා එයාගේ ජීවිතේ එයාට විඳින්න පුළුවන් ප්‍රශ්න ඒ හැම එකම විඳලා හැම එකටම උත්තර හොයාගෙන ලොකු ෆයිට් එකක් දීලා එයා විවාහ වෙලා අවසානයේදී එයා තීරණය කරනවා මම දැන් දරුවෙක් හදන්න ඕනේ මම අම්මා කෙනෙක් වෙන්න ඕනේ කියලා. එයා ඒ වෙලාවේදී හැසිරෙන විදිය මේ පොත අනිවාර්යෙන් කියවලා බලන්න ඕනේ. ඒකට ඒ විදිය දැනගන්න. ඒ හැසිරෙන විදිහෙන් එයා මට ඔප්පු කරා සහ මේ පාඨකයන්ට මේ ලෝකෙට ඔප්පු කරනවා ප්‍රේමය කියන එක කොයිතරම් වගකීම් සහගත විය යුතුද කියලා. ඒකට හේතුව තමයි ගැහැණියෙකුගේ අතේ තමයි තියෙන්නේ තව අලුත් දරුවෙක් බිහි කරනවා කියන කාරණාව. ඒක අම්මෙකුට විතරක් සීමා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒකේ වගකීම. නමුත් ගැහැණියගේ වගකීමක් තමයි තමන්ගේ දරුවව හරියට හදනවා කියන එක. එතනදී ඒ ගැහැණිය මුළු ජීවිතේ පුරාවටම විඳපු අත්දැකීම් වලට සාපේක්ෂව එයා කල්පනා කරනවා මේ මං විඳපු මම මේ කියන්නේ ගෙවපු කාලෙට හොඳම උත්තරය තමයි මේක කියලා. එයා ඒ දරුවා බිහි කරලා දෙන්නේ එයාගේ ජීවිතයේ ඇතිවෙච්ච ප්‍රශ්න වලට උත්තරයක්. ඒ උත්තරය ලැබෙන්නේ යාට නෙමෙයි එයා ගතනින් පස්සේ පවතින ඉන්න ගැහැණුන්ට. ඉතින් අපි ගැහැණියෙක් විදියට කරන්න ඕනේ මේ ලෝකේ පවතින ඉන්න මිනිස්සුන්ට මේ ලෝකේ අනාගතය වෙනුවෙන් තමයි අපි දරුවෙක් විදියට හොඳ උත්තරයක් දෙන්න. අපේ දරුවා හොඳ උත්තරයක් වෙන්න ඕනේ. අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. අපි හැමෝටම ලැබෙන ප්‍රශ්න වලට සාපේක්ෂව ඊවට හොඳ උත්තරයක් තමයි ගැහැණියෙක් දරුවෙක් විදිහට එළියට දෙන්න ඕනේ මම හිතන්නේ ඒක. ඉතින් මේ වගේ වැදගත් ප්‍රේමය ගැන ලස්සන පාඩමක් ඉගෙනුවත් නැවත වතාවක් ස්තුතිවන්ත වෙන උපුල් ශාන්ත සන්නස්කලයන්ට මේ පොත ලිවීම සම්බන්ධයෙන්. ඉතින් විශේෂයෙන් මම කියන්නේ කැමති කෙනෙකුට ඇත්තටම මේක කියවනවා නම් හොඳයි. විශේෂයෙන් ගැහැණු ළමයි මම කැමතියි කියවනවා නම් මේ පොත. මම අර කලින් කිව්ව කාරණා මට මේ වීඩියෝ එක පුරාවටම කතා කරන්න තියෙන වචන දෙකයි. ඒක තමයි ප්‍රේමය සහ වගකීම කියන එක. තමන්ගේ ජීවිතේ තමන් ලබන ප්‍රේමයත් එක්ක තමන් ලබන අත්දැකීම් එක්ක තමන්ගෙන් එළියට එන අලුත් ප්‍රොඩක්ට් එකක් කොයිතරම් වගකීම් සහගත විදියට නිර්මාණය කරන්න ඕනේද අපිගේ දරුවෙක් හදනවා කියන තැන ගැන කල්පනා කරද්දී අපි කොච්චර දේවල් හිතන්න ඕනේද කියලා. ඉතින් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ පොත අරන් කියවන්න. තවත් උපුල් ශාන්ත සන්නස්කලගේම තවත් ලස්සන පොත් කීපයක් මම කියවලා ඉවර කරලා තියෙනවා. මම කැමතියි ඒ ගැනත් කතා කරන්න. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ පොත අනිවාර්යෙන් කියවලා බලන්න.